මානසික ආතතිය අඩු කරගන්න, නිින්දේ ගුණාත්මකභාවය වැඩි කරගන්න, පිරිමි පුද්ගලයන්ගේ පුරුෂ ශක්තිය වැඩි කරගන්න, මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න, ඒ වගේම ලෙවල් සීනි මට්ටම කන්ට්‍රෝල් කර ගැනීමට උපකාරී වෙන ශාකමය සංයෝගය සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කරුණු ගේන්නේ. ඉතින් මේ ශාකමය ද්‍රව්‍යයට අපි කියනවා අශ්වගන්ධ කියලා. මේ නමත් එක්ක ඔබට තේරෙන්න පුළුවන් අශ්ව, ඒ කියන්නේ හෝස්. ඒ කියන්නේ මේ අශ්වයෙකුගේ බලය, ජවය ලබා ගන්න පුළුවන් අශ්වගන්ධ ලබා ගත්තට පස්සේ. ඒ වගේම අශ්වගන්ධ කියන නමත් එක්ක ගැබ්ව තියෙනවා අශ්වයෙකුගේ ගන්ධය කියන නාමයත්. දැන් මේ අශ්වගන්ධ කියන ද්‍රව්‍ය සම්බන්ධව වර්තමානයේ ලොකු කතිකාවතක් තියෙනවා. ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මිනිස්සු මේ ද්‍රව්‍ය සප්ලිමන්ට් එකක් විතරක් භාවිතා කරන්න අරන් තියෙනවා. අශ්වගන්ධ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? මම ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. අශ්වගන්ධ වලින් ලැබෙන සෞඛ්‍ය වෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්නම්. අශ්වගන්ධ කියන ද්‍රව්‍ය විද්‍යාත්මකව වර්ගීකරණය කරලා තියෙන්නේ ඇඩැප්ටජන් එකක් විදියට. ඒ කියන්නේ ශරීරයේ ආතතියට හැඩගස්සන ද්‍රව්‍යයක් විදියට. ඔබ ඔෆිස් එකේ වැඩ කරනකොට ඒ වගේම නිවසේ වැඩ කරනකොට ඔබට ආතතිය කියන එක ඇත්තටම කොමන් ප්‍රශ්නයක්නේ. පොදුවේ ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ වගේ තත්ත්වයකදී අපගේ ශරීරයේ විවිධාකාරයේ පද්ධතීන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන් දැන් මම මේක ඇත්තටම විද්‍යාත්මක සංකීර්ණ විදිහට පැහැදිලි කරන්න යන්නේ මේ වීඩියෝ එක දික් වෙනවා. ඒ වගේම ඔබට බෝරින් වෙන නිසා. දැන් ඔබ ආතතියෙන් ඉන්නකොට අපගේ ශරීරයේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් අපි කියන අධිවෘක්ක ග්‍රන්ථියෙන් කෝටිසෝල් කියන හෝමෝන් එක වැඩිපුර ශ්‍රාවය වෙනවා. මේ කෝටිසෝල් හෝමෝන් එක වැඩිපුර ශ්‍රාවය වෙනකොට සමහරවිට අපේ ලෙවල් සීනි මට්ටම කන්ට්‍රෝල් කරන්න අපහසු වෙනවා. ඒ වගේම අපිට නිින්ද යන්න නැති වෙන්න පුළුවන්. ඔබට අධික හිස රදයක් ඇති වෙන්න පුළුවන්. විවිධාකාර ප්‍රශ්න මතුවෙනවා. දැන් මේ අශ්වගන්ධ වලට පුළුවන් කෝටිසෝල් හෝමෝන් මට්ටම කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ අඩු කරන්න උපකාරී වෙනවා. ඊළඟදී තමයි ඔබ මානසික ආතතියෙන් ඉන්නකොට ඔබගේ ස්නායු පද්ධතියේ සමතුලිතභාවය බිඳ වැටෙනවා. සිම්පතටික් කියන්නේ පැරාසිම්පතටික් කියලා ස්නායු පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා. මේවා සමතුලිතභාවය බිඳ වැටුණොත් නැවත මේ සමතුලිතභාවය ඇතිකරන්න අශ්වගන්ධ උපකාරී වෙනවා. මම දකින ඔබ මෙතරම් වෙලා බලාගෙන හිටියේ අශ්වගන්ධ වල සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන පැහැදිලි කරන්න. සෞඛ්‍ය ප්‍රතිලාභ 8ක් පැහැදිලි කරනවා. පළවෙනි දේ තමයි ආතතිය කාංසාව සැලකිය යුතු මට්ටමින් අඩු කරගන්න පුළුවන්. දැන් වීඩියෝ එකේ මුලදී මම පැහැදිලි කරා මේක ඇඩැප්ටජන් එකක් විදිහට ක්‍රියා කරනවා. ශරීරයේ කෝර්ටිසෝල් මට්ටම අඩු කරගන්න උපකාරී වෙනවා කියලා. දැන් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරලා තියෙනවා. පුද්ගලයන් 60 දෙනෙක් භාවිතා කළා සෑම පුද්ගලයෙක්ටම දිනකට අශ්වගන්ධ මිලිග්‍රෑම් 240 ගානේ ලබා දීලා තියෙනවා. දවස් 60ක කාලයකට තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයන්ට ආතතිය කාංසාව කියන තත්ත්වයන් තිබිලා තියෙනවා. දැන් මේ දවස් 60 අවසානයේදී මේ පුද්ගලයන්ගේ ආතතිය කාංසාව කියන තත්ත්ව සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තිබෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති ශරීරයේ කෝර්ටිසෝල් මට්ටම සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තියෙන නිසා තමයි මෙන්න මේ කියන බලපෑම ලැබිලා තියෙන්නේ. මම දකිනවා දෙවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට නිින්දේ ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්. දැන් මේ මානසික ආතතිය නිසා රාත්‍රියේදී නිින්ද නොයාමේ ගැටලුව ගොඩක් අයට තියෙනවා. අපි මේ තත්ත්වයට කියනවා ඉන්සොම්නියා කියලා. ඉතින් මෙන්න මේ තත්ත්වයට කදිම විසඳුමක් තමයි අශ්වගන්ධ කියන්නේ. දැන් මෙතනදී පරීක්ෂණයක් සිදු කරලා තියෙනවා. වයස අවුරුදු 65 80 අතර වැඩිහිටි පුද්ගලයන්ට සති 12ක කාලයක් පුරාවට දවසකට මිලිග්‍රෑම් මේ අශ්වගන්ධ මිලිග්‍රෑම් 600 ගානේ ලබා දීලා තියෙනවා. අවසානට මොකද්ද නිරීක්ෂණය වෙලා තියෙන්නේ? මේ පුද්ගලයන්ගේ නිින්දේ ගුණාත්මකභාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අවදි වෙනකොට හොඳ ප්‍රබෝධයකින් අවදි වෙලා තියෙනවා. මම දකිනවා තුන්වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ශරීරයේ ශක්තිය වැඩි කරගන්න පුළුවන්. අපි එදිනදා වැඩ කටයුතු කරනකොට අපිට හොඳ ශක්තියක් අවශ්‍යයි. ජවයක් අවශ්‍යයි. දැන් ට්‍රේඩ් එකෙක් නම් අනිවාර්යයෙන්ම මේ ජවයේ ශක්තිය අවශ්‍ය කරනවා. මෙතනදී පරීක්ෂණ සිදු කරලා තියෙනවා සති 8ක කාලයකදී පිරිමි පුද්ගලයන්ට දිනකට මිලිග්‍රෑම් 600 ගානේ අශ්වගන්ධ ලබා දීලා තියෙනවා. අවසානට මොකද නිරීක්ෂණය වෙලා තියෙන්නේ? දැන් මෙතනදී මේ දවස් කීපයේදී මේ පුද්ගලයන් සිදු කරලා තියෙනවා රෙසිස්ටන්ට් ට්‍රේනින්. ඒ කියන්නේ ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාම සිදු කරලා තියෙනවා. මේ සති 8ක කාලයේ අවසානයේදී මේ පුද්ගලයන්ගේ මාංශ පේශි වල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ශරීරයේ ශක්තිය වර්ධනය වෙලා තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. මම දකිනවා හතරවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ලෙවල් සීනි මට්ටම පාලනය කරන්න උපකාරී වෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලින් විධිමත් කරන්න උපකාරී වෙනවා. දැන් අපගේ ලෙවල් සීනි මට්ටම වැඩි වෙනකොට ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනකොට තමයි අපි කියන්නේ දියවැඩියාව කියන තත්ත්වය. ලේවල තිබෙන ග්ලූකෝස් සෛල වලට ගමන් කරන්න උපකාරී වෙනවා නම් උත්තේජනය කරනවා නම් ඒ උපකාරී වෙනවා ලේවල් සීනි මට්ටම කන්ට්‍රෝල් කරන්න. ඉතින් අශ්වගන්ධ වලට ඒ හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි ඔබ ආතතියෙන් ඉන්නකොට කෝර්ටිසෝල් හෝමෝන් මට්ටම වැඩි වෙනවා. කෝර්ටිසෝල් හෝමෝන් මට්ටම වැඩි වෙනකොට ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අශ්වගන්ධ වලට පුළුවන් කෝර්ටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරන්න. හෝමෝන් මට්ටම අඩු වුණාම මොකද්ද වෙන්නේ? ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන තත්ත්වය ඇතිවීම වැළකෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලින් වලට බාධා ඇතිවීම නිසා ලිපිඩ් මෙටබොලිසම් කියන ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. මේ නිසා කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් අශ්වගන්ධ වලට පුළුවන් මේ වගේ තත්ත්වයන් ඇතිවීම එක්තරා ප්‍රමාණයකට කන්ට්‍රෝල් කරන්න. මම දකින පස්වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට පිරිමි පුද්ගලයන්ගේ හෝමෝන් ස්‍රාවය වැඩි කරගන්න පුළුවන් වෙනවා.
දැන් මේ අශ්වගන්ධ කාලයක් භාවිතා කිරීමෙන් පිරිමි පුද්ගලයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන නිපදවීම 14.7කින් වැඩි කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන නිපදවීමට උපකාරී වෙන DHEAS ප්‍රමාණය 18කින් වැඩි කරගන්න පුළුවන් කියලාත් හොයාගෙන තියෙනවා. ඒ වගේම අශ්වගන්ධ භාවිතා කිරීමෙන් පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්නත් ඒ වගේම මේ ශුක්‍රාණු වල චලන හැකියාව වැඩි කරගන්න පුළුවන් කියලාත් හොයාගෙන තියෙනවා. මඳගෙන 6 වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට මොළයේ ක්‍රියාකාරීත්වය වගේම මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් අශ්වගන්ධ භාවිතා කිරීමෙන්. සායනික පරීක්ෂණ වගේ හොයාගෙන තියෙනවා මතක ශක්තිය ප්‍රතිචාර දැක්වීමේ වේගය. ඒ වගේම සංකීර්ණ කාර්යයන් කිරීමේ හැකියාව මේ අශ්වගන්ධ භාවිතා කිරීම වගේ වැඩි කරගන්න පුළුවන් කියලා. මඳගෙන 7 වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ප්‍රශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. අශ්වගන්ධ වලට හැකියාව තියෙනවා සෛලීය මට්ටමින් ශරීරයට කිසියම් උත්තේජනයක් ලබා දෙන්න. මේක ශරීරයට හිතකර ආතතිය. මේ ආතතිය මගින් ප්‍රශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. ඒ වගේම මේ අශ්වගන්ධ වලට හැකියාව තියෙනවා ශරීරය තුළ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් අඩු කරන්න. ඒ වගේම මේ ප්‍රදාහ තත්ත්වයන් නිසා ඇතිවන වේදනාව අවම කරන්නත් අශ්වගන්ධ වල තිබෙන විතාපෙරින් A කියන සංයෝගයට හැකියාව තියෙනවා. මඳගෙන 8 වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට සහාය වීම. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ප්‍රමාණවත් තරම් හෝමෝන නිපද වෙන්නේ නැත්නම් අපි මේ තත්ත්වයට කියනවා හයිපෝතයිරොයිඩිසම් කියලා. දැන් මේ අශ්වගන්ධ වලට හැකියාව තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් මේ හෝමෝන නිපදවීම උත්තේජනය කරන්න. හොඳින් මතක තියාගන්න හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය සඳහා තමයි අශ්වගන්ධ සුදුසු වෙන්නේ හයිපර්තයිරොයිඩිසම් කියන තත්ත්වය සඳහා නෙමෙයි. දැන් ඔබට අනිවාර්ය ප්‍රශ්නයක් ඇති අශ්වගන්ධ කෙසේද ලබාගන්නේ? කොහොමද හරි නිෂ්පාදනයක් තෝරගන්නේ? දැන් මේ අශ්වගන්ධ කියන එක තියෙන්නේ පවුඩර් එකක් විදියට. ඒවා අන්තර්ගත කරලා හදලා තියෙනවා කැප්සියුල්ස්. ඒකට හොයාගෙන යනකොට මේ නිෂ්පාදන අතරින් මට හොයාගන්න පුළුවන් වුණා ඒෂන් නියුට්‍රා මගේ ඉන්ට්‍රොඩියුස් කරන මෙන්න මේ අශ්වගන්ධ කැප්සියුල්ස්. මේ බොටල් එකේ තියෙනවා අශ්වගන්ධ කැප්සියුල්ස් 60ක්. ඉතින් මේ නිෂ්පාදනයේ භාවිතා කිරීමෙන් ඔබට පුළුවන් අර මම සඳහන් කරපු අශ්වගන්ධ වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න. දැන් කෙනෙක්ට තවදුරටත් ප්‍රශ්නයක් ඇති මේ අශ්වගන්ධ වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තවදුරටත් වැඩි කරගන්නේ කොහොමද? ඒ සඳහා සංයෝග තිබෙනවද? ඔව්, ඒ සඳහා සංයෝග තිබෙනවා. අපි මේවට කියනවා මැකාරූට් ඒ වගේම ලොන්ග් ජැක් ටොන්කට් කියන සංයෝග. ඉතින් මේ සඳහාත් ඒෂන් නියුට්‍රා මගින් කැප්සියුල්ස් හඳුන්වා දීලා තියෙනවා. දැන් මම එකින් එකට මේවා ගැන පැහැදිලි කරන්නම්. දැන් මේ ලොන්ග් ජැක් ටොන්කට් කියන සංයෝගයට පුළුවන් ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් ප්‍රමාණය වැඩි කරන්න. ශුක්‍රාණු වල චලන වේගය වැඩි කරගන්න. ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරගන්න. ලිංගික ජීවිතයේ සතුට වැඩි කරගන්න. ඒ වගේම ඔබ ක්‍රීඩකයෙක් නම් ඔබගේ ජවයේ ශක්තිය වැඩි කරගන්න. ඒ වගේම ඔබගේ මානසික ආතතිය අඩු කරලා මෝඩ් එක රෙගියුලේට් කරන්න උපකාරී වෙනවා. දැන් මම එනවා මෙකාරූට් එක්ස්ට්‍රැක්ට් එකට. මේ බෝටල් එකෙත් කැප්සියුල් 60ක් අන්තර්ගතයි. මම කලින් පැහැදිලි කරපු ලොන්ග් ජැක් ටොන්කට් කියන කැප්සියුල් බෝටල් එකෙත් කැප්සියුල් 60ක් අන්තර්ගතයි. ඉතින් මෙන්න මේ කියන සංයෝගයනොත් කලින් සඳහන් කරපු සෞඛ්‍ය ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ කැප්සියුල් බෝටල් එක තුල අන්තර්ගතයි ඇන්ටිඔක්සිඩන්ට්. ඒ කියන්නේ ඔබගේ ශරීරය තුල ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවානේ ඉන්ෆ්ලමේෂන්. මේ ප්‍රදාහ තත්ත්වයන් අඩු කරන්න මේ සංයෝගය උපකාරී වෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ කැප්සියුල් බෝටල් තුනම දිවෙන පුරා ඕනම ෆාමසියකින් මිලදී ගන්න. මේ නිෂ්පාදන සම්බන්ධව තවදුරටත් විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කරන contact details වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. වීඩියෝ එකේ අවසානයේ මතක් කරන්න අවශ්‍ය ඔබ කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් මේ සංයෝග භාවිතා කරන්න කලින් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න. මම හිතනවා අද වීඩියෝ එකේ අශ්වගන්ධ වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 8ක් සම්බන්ධව ඔබ පැහැදිලි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔබට පුළුවන් තවදුරටත් Google එකට ගිහින් රිසර්ච් ආටිකල් කියවන්න, මේවා රිෆර් කරන්න. ඊට පස්සේ ඔබටම තේරෙයි මම මේ පැහැදිලි කරපු කරුණු ටික ඇත්තක් කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න ඔබගේ අදහස්, වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න, ඒ වගේම හැබැයි තියෙන bell icon එක click කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.